සිදුහත් බෝධිසත්වයන්ට නිවන් දකින්න පුළුවන්ද? සංසාර යශෝදරා හම්බුනේ නැත්තම්. යශෝදරා මොන්න තරම් හයියට හත්තියට හිටියද? කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවයෙන් වැඩක් ගන්න නම් අපි පන්සල් යන්න කලින් පන්සල වගේ කරගන්න ඕන තැනක් තියෙනවා. කොතනද? අපේ ගෙදර. අහලා තියෙනවද අර පවුල පන්සල වගේ වෙන්න ඕන කියලා? පවුල පන්සල වගේ නොවි චෛත්‍ය ගෙඩි පිටින් ගිල්ලත් වැඩක් තියනවද? පවුල පන්සල වගේ වෙන්නේ නැතුව සිල් ගත්තට වැඩක් තියනවද? සසරට පින් කුසල් හේතු වෙයි. සනසීම තියෙන්නේ පන්සලේද පවුලේද? සනසීම තියෙන්නේ පවුලේ. සනසීම පතන්න ඕන කොහෙන්ද? පවුලේ. මොකද කොච්චර බණ අහලා පින්දහම් කරලා හැන්දෑවේ ගෙදර යනකොට සනසීම තිබ්බේ නැත්තම් හිත සෞත්තුවෙන් නෙමෙයිද නිදා ගන්නට වෙන්නේ. ඒ නිසා මතක තියාගන්න. හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවය අපාය කරන්නත් පුළුවන් පවුලකට. එහෙම නෙමෙයිද? හම්බෙච්ච මිනිසත් භවයේ තුල දිව්‍ය ලෝකය ලබා ගන්නටත් පුළුවන් කොහෙන්ද? පවුලකට. දැන් අර මතකද අපේ බෝධිසත්වයෝ අසලපුර පසළොස්වක් පොය දවසේ අභිනිෂ්ක්‍රමණය කරනවනේ. කාටද කතා කරන්නේ? චන්නට කියනව නේද? මොන ආශ්‍රයද ලෑස්ති කරගන්න කියන්නේ? කන්තක සූදානම් කරන්නලු. පින්නතුනේ තත් බෝධිසත්වෝ වෙනුවෙන් කී ලක්ෂයක් අශ්වය මාලිගාවේ ඉන්නද? කොච්චර ඉන්නද? අප්‍රමාණ විදියට අශ්වය හිටියා. බෝධිසත්වෝ චන්නැමතියන්ට කිව්වේ කවුරු තෝරගන්න කියලා? කන්තක ලෑස්ති කරන්න. මොකද ඒ කන්තක විතරක්. ජාතක පොත පෙරලනකොට බෞද්ධ සාහිත්‍ය අධ්‍යයනය කරනකොට කොච්චරනම් සංසාරේ කන්තක හම්බෙලා තියෙනවද බෝධිසත්වයන්ට? කන්තක ආත්ම කීයක් බෝධිසත්වයන්ට ස්වාමියා වෙලා තියෙනවද? ජාතක දේශනාව අවසානයේ බුදුහාමුදුරුවෝ කියනව නේද? එවකට කන්තක නම් අහවලාය කියලා. සසර ගනුදෙනුව ඉවර කරන්නට කල්යාණ මිත්‍රයෝ ඉන්න ඕනේ. මොකද කල්යාණ මිත්‍රයෝ මත තමයි පින්නතුනේ අපේ පව් කුසල් සිද්ධ වෙන එක අඩුද වැඩිද කියන එක තීරණය වෙන්නේ. මොකද චන්නෑමතිය විතරක් ලෑස්ති කරගත්තේ සංසාර බැඳීම. පින්නතුනේ කන්තක අශ්වයා නේරංජනාව තරණය කරලා කන්තකට දරාගන්න බෑ සිදුහත් බෝධිසත්වයෝ ආභරණ ටික ගලවනකොට කන්තක ක්ලාන්ත වෙනවා. දෙවැනි අවස්ථාවේ කන්තක උලුස්සලා බලනකොට බෝධිසත්වයෝ කෙස් වැටිය කපලා කහවතාවක් දරලා කන්තකගේ පපුව පැලිලා මැරෙනවා. සසර ගනුදෙනුව ඉවරයි කියලා දන්නවා. චන්නැමතිය මාලිගාවට යනවා. බුද්ධත්වයේ ලබාගෙන 20000ක් මහා සංඝරත්නය සමග බුදුහාමුදුරුවෝ කිඹුල්ලක් නුවරට වැඩියට පස්සේ දන් වළඳලා අවසානයේ සුද්ධෝදන රජුරෝ මොකද්ද කියන්නේ? මෙන්න මේ මං කියන විදිහේ ස්වාමියා බිරිඳ බැඳීමක් තියෙන්න ඕනේ. තථාගතයන් වහන්සේ දන් වළඳලා අවසානයේ සුද්ධෝදන රජුරෝ ඇවිල්ලා මොකද්ද කියන්නේ? කියනව නේද බුදුහාමුදුරනේ යශෝදරාව කාමරේ අඬනවා. එහෙමනේ. යශෝදරා බුදුහාමුදුරන්ට මූණ දෙන්න එළියට ආවද? එළියට ආවේ නැහැ. දුක සංසාරේ කල්ප ගානක් පතාගෙන ආපු ස්වාමියා
මුළු දඹදිවම රජ කරපු රජවරුන්ගේ පුත්තු විවාහ යෝජනාව ගේනකොට සිද්ධාර්ථ කුමාරයා අභියෝග කරලා කියනව නේද සුද්ධෝදන රජුරවන්ට රජතුමනි සැලෙන්න එපා සූදානම් කරගන්න බල පරාක්‍රමයේ පෙන්වන්න තරංගේ යශෝදරාගේ තාත්තා මොකද කියන්නේ මගේ දියණිය දෙන්නේ දුන්නු ශිල්ප කඩු ශිල්ප යුද ශිල්ප ශාස්ත්‍රයේ කෙල පැමිණි රජපුතෙකුට විතරයි ඔච්චර පතන් දැද්දේ විවාහයට අභියෝගේ බාරගන්නට ලක්ෂ ගාණක් මිනිස්සු රජවරු මැති ඇමතිවරු ඉස්සරහ අපේ බෝධිසත්වෝ සංසාරේ බුදු වෙන්න පතාගෙන ආපු ඒ පාද පරිචාරිකාව බිරිඳ ස්වාමි දියණිය ලබා ගන්නට අවසානාත්මෙත් ලබා ගන්නට මොකද කරන්නේ දුනු ශිල්ප දක්වනවා කඩු ශිල්ප දක්වනවා යුද්ධ ශිල්ප දක්වනවා සර්ව මිත්‍ර බමුණගෙන් ඉගෙනගත්ත ඒ මහා ශාස්ත්‍රයන් වල අනුභවයෙන් තමයි යශෝදරා හා සරණ බන්ධනයට එක්කහු වෙන්නේ මොන ව්‍යායාමයක් කරත් සංසාර ගනුදෙනුව බුදු වෙනවා කියලා නැවතුවද නැහැ බුදු වෙන ආත්මෙත් විවාහ වෙන්න ඕන කියලා පතාගෙන ඉන්න ඇති ඒකට උදව් කරේ කවුද යශෝදරාට බෝධිසත්වයන්ට යශෝදරා පින්නතුනේ ඇසලපුර පාල් 15ක් පෝය දවසේ රාහුල කුමාරයා ඉපදුනාට පස්සේ අපේ බෝධිසත්වයෝ අභිනිෂ්ක්‍රමණය කරේ යශෝදරා වෛර බඳිනවද යශෝදරා දැනගන්නවා දැන් සුද්ධෝදන රජුරෝ කියනවා බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේ මාලිගාවෙන් ගියපු දා ඉඳන් යශෝදරා දැනගන්නවා ඔබ වහන්සේ දවසට එක වේලයි වළඳන් යශෝදරා මොකද කරන්නේ එක වේලයි කෑවේ බලන්න දෙන්නගේ සංසාරේ මොන බැඳීමක් තියෙන්නද බුදුහාමුදුරුවනේ යශෝදරා දැනගන්නවා ඔබ වහන්සේ කසී සලු අතෑරලා රළු වස්ත්‍ර දරාගෙන යශෝදරා මොකද කරන්නේ අර සිනිදු සලු සියල්ල පැත්තකට දාලා රළු වස්ත්‍ර දරනවා ස්වාමි භක්තිය යශෝදරාවතේ කියනව නේද කැලේ තියෙන කොයි දේවත් රස වේවා ගව්වෙන් ගව්ව දිව මාලිගයි දිවේවා දන්නම මුළු සංසාරේ මාවේ රාහුල කුමාරයා දාලා ගියේ මගේ ස්වාමියා වෙන මොකේටවත් නෙමෙයි විමුක්තිය හොයන්න එහෙම ගියාට පස්සේ පතනවා මේ අවුවේ ඇති රස්මාලා අඩුවේවලු අවුවේ සැර මගේ ස්වාමියාට දැනෙන්න එපාලු ගව්වෙන් ගව්ව දිවමාලිගෙදි වෙන්න ඕනලු කවුරු වෙනුවෙන්ද මගේ ස්වාමියා වෙනුවෙන් කවුද මේ පතන්නේ යශෝදරා පින්නත්නේ යශෝදරා දවසට එක වේලක් වළඳලා හිස මුඩු කරලා මාලිගාවේ ස්වාමියා වෙනුවෙන් ඉන්නවා උපවාස කරනවා මෙහෙම බිරින්දෑවරු නෙමේද ඕනේ මෙහෙම බිරින්දෑවරු ඕනේ ඊට පස්සේ තථාගතයන් වහන්සේට තිබ්බේ නැද්ද පණිවිඩයක් යවන්න යශෝදරාට එන්න කියන්න පල්ලහැට කියලා පණිවිඩය යවන්න තිබ්බේ නැද්ද තිබ්බා ස්වාමි දියණිය ස්වාමියාට එලෙස ගරු බුහුමන් දක්වනකොට බලන්දර බුදුහාමුදුරුවෝ ලෝකෙටම දීපු පණිවිඩේ යශෝදරාගේ කුටියට යනවා යශෝදරාගේ කුටියට යනවා යනකොට යශෝදරා අඬනවා මොන දුකක් තියෙන්නද ඇද්දනේ සංසාරේ කල්ප ගානක් එකටම ආවේ එතනදී බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සඳකිඳුරු ජාතකේ
වැද්ද කිඳුරිය ගන්න රජ්ජුරුව මොකද කරන්නේ? කිඳුරා මරනවා. පතාගෙන ආපු බුදුහාමුදුරුවෝ කියනවා අද නෙමේ එදත් මෙහෙමයි යශෝදරා. යශෝදරාගේ දුක කොච්චරද කියනවා නම් බුදුහාමුදුරුවන්ගේ කකුල් දෙක අල්ලගෙන මස් ගොබ මිරි කඩනවා පින්නතුනේ. මෙහෙම ස්වාමියෝ නෙමේ දෝන. මෙහෙමයි ගෙවල් වල ජීවත් වෙන්න ඕන. අපේ ගෙවල් වල වැළඳ ගැනීම තියෙන්න ඕන. අපේ ගෙවල් වල වැළඳ ගන්නවා තියා එකට බත් ටිකක්වත් කනවද? එකට බත් ටික කන්න ඕන පින්නතුනේ. මම මේ බණ කියලා දවසක් මට තන මතක නැහැ. එළියට යනකොට අම්මා කෙනෙක් මම ගාවට ඇවිල්ලා ඇඬුවා. මම ඇහුවා ඇයි ඔය අඬන්නේ? නෑ හාමුදුරුවනේ නිවන් දකින්න කලින් ඔය හාමුදුරුවෝ කියපු විදිහේ පෞල් ජීවිතයක් ගත කරන්න ආසයි. මං ඇහුවා ඒ මොකද? නෑ ගිනි කාලම මැරෙයි කිව්වා. මොකක්ද ගිනි කාලම මැරෙයි කිව්වේ? උයන එක විතරයි හාමුදුරුවනේ කරන්න කිව්වා. එහෙම නෙමෙයිද? අපි මේකේ අවුරුදු 7-800ක් ඉන්නවද? අවුරුදු 60-70ක් ඉන්නේ. කසාද බැඳලා ගෙවල් වල ඉන්නකොට අද ඉඳන් අදිෂ්ඨාන කරන්න. ගෙදර දරුවෙක් බිරිඳ ස්වාමියා නිකමටවත් තෝ කියලා කතා කරගන්න එපා. එහෙම කොච්චර අපේ ගෙවල් වල කියනවද නේ? එහෙම තාතෝ කියලා කතා කරනවනේ. හෙට ඉඳන් නිකමටවත් කියන්න එපා. අවුරුදු 15 පෙන්නට පස්සේ දරුවෝ වැළඳගන්නේ නැහැ. අවුරුදු 15 පෙන්නට පස්සේ දරුවෝ දෙමව්පියෝ වැළඳ ගන්නවද? නැහැ. මේ gedara බැඳීම තදට තියෙන්න ඕනේ. අපේ ගෙවල් වල කොච්චර කුණුහරුප කියනවද? කොච්චර කුණුහරුපෙන් බැන ගන්නවද? ඉතින් සනසීම තියනවද ගෙවල් වල? එනිසා මතක තියාගන්න. gedara පුරුදු වෙන්න ඕන අනේකට ගරු කරන්න. කෑවද කියලා අහනව නේද? මේ පැතිවල නම් එහෙම නැතු වෙති. දැන් කෑවද කියලා අහපුවාම කොහොමද උත්තර දෙන්න ඕන? එක්කෝ කෑවා නැත්තම් නැහැ. සමහර තාත්තලා කියන්නේ නැද්ද එහෙම අහනකොට? ඔත්තෝ දැක්කේ නැද්ද මං කෑවද නැද්ද කියලා? එහෙම කියන්නේ නැද්ද? මේ පැතිවල නැතු වෙති. ඒ තාත්තලා ළමයින්ට කියන්නකො දෙපාරකට වඩා බත් කන්න කියලා. එවුන් නිකන් බල්ලෝ නාවන්න එක්කනවා වගේ. යටි ගිරිහෙන් බැරියන් දෙනවනේ කන්නම් කියලා. අය මොන තෘප්තියක්ද පින්නතුනි ගෙවල් කණ්ඩ බොණ්ඩවත් බෑනේ මිනිස්සුන්ට එකට. කියමු බලන්න දැන් දකින්න නිවන මොකද්ද කියලා. අම්මා තාත්තා බිරිඳ ස්වාමියා දරුවෝ තුල ලෙන්ගතුකම බැඳියාව නැතිකොට ඊට පස්සේ වයසට ගියපුවා අර බුදුහාමුදුරුවෝ ගාවට එන කොසල් රජුරෝ කියනව නේද? මෙව ඉතින් තරුණ කාලේ හිතෙන්නේ නැහැ. කොසල් රජුරෝ දකිනවා එක හීනයක් අර 16 මොකද්ද පින්නතුනේ අර එදාම පැටව ගහපු වැස්සි මොකද කරන්නේ? පැටියකින් කිරි බොනවනේ. වැස්සිය පැටව ගහනවා. ඒ වැස්සි පැටියකින් කිරි බොනවා. බුදුහාමුදුරුවෝ ගාවට ගියාට පස්සේ බුදුහාමුදුරුවෝ මොකද්ද ඔකට කියන්නේ? රජතුමනි අනාගතේ දෙමව්පියෝ දරුවෝන්ගේ වහල්ලු වගේලු ඉන්නේ නැද්ද? එහෙම නැත්තම් අහන්නකො ඔය වයස ගම්මලාගෙන් තාත්තලාගේ මුන්දලා ගණන් ගන්න. එක දරුවෙක්වත් දෙමව්පියෝ ගැන තකනවද? එක දරුවෙකුටවත් මතක නැහැ.
අවුරුදු 20ට කලින් ජීවිතේ මතකද? නැහැ. අනේ අර දෙමව්පියෝ වහල්ලු වගේ ඉන්නේ. දරුවෝ කියන එකක් තමයි. ඔය එක අම්මා කෙනෙක් පන්සලට ආවට පස්සේ මං කොළඹ ඉන්නකොට මම ඇහුවා අද මොකද තනියම කියලා. අම්මා කියනවා නෑ හාමුදුරුවනේ අර කට්ටිය සේරම ට්‍රිප් එකක් ගියාලු. කවුද? පුතයි බිරිඳයි දරුවෝයි සේරම ට්‍රිප් එකක් ගිහිල්ලා. ගෙදර කවුද? අම්මා විතරයි. ඕක අපිට වෙන්නේ ඇයි ඔහොම? ඕක හිතන්න එපේ. මේවා තාම වෙලා නැත්තම් ඉස්සරහට වෙයි. ඔය අපි අපේ අම්මට තාත්තට සලකලා බලලා තියෙන්න ඕනේ. අපි අපේ දරුවෝ හදනවා වගේ තමයි අම්මයි තාත්තයි බලා ගන්න ඕනේ. බොහෝ දරුවෝ අම්මගේ තාත්තගේ දේවල් හරියට පස්සට දානවා. කොහොමද ඒ පස්සට දාන්නේ? මෙහෙම කරන්න එපා. අපි වයසට ගියපුවාම අපේ දරුවොත් අපිට මේක කරනවා. මං ඔය අපේ පොඩි හාමුදුරු කෙනෙක්ගේ තාත්තා කෙනෙක් අසනීප වෙලා පණිවිඩය දෙනකොට අම්මා කියනවා පොඩි හාමුදුරුවනේ තාත්තා ඉස්පිරිතාලේ නැවැත්තුවා. පොඩි හාමුදුරුව අක්කට කතා කරනවා. අක්කා මොකද කියන්නේ? අක්කා කියනවා පහට තමයි මහත්තයා එන්නේ. එතකන් යන්න විදිහක් නැහැ. අයියට ගත්තා. හාමුදුරුවනේ පහට නංගිට ගත්තා. එන්න විදිහක් නැහැ. ළමයි දෙන්න විතරයි ගෙදර. හරි. හවස් වෙනකොට තාත්තා මැරුණා. දරුවෝ තුනයි ළඟ ඉන්න කෙනෙක් හිටියේ නැහැ. ඕකට හිත හදාගන්න අම්මලා තාත්තලා මොකද්ද කියන්නේ? නෑ එයාලට එන්න විදිහක් නෑ වැඩ වැඩි. කියන්නේ නැද්ද වයසක අම්මලා තාත්තලා? එක අම්මා කෙනෙක්වත් තාත්තා කෙනෙක්වත් කියන්නේ දරුවෝ සලකන්නේ නෑ කියලා. කියන්නේ දරුවන්ට වැඩ වැඩි කියලා. දරුවන්ට හරියන්න වරදින්නේ කාටද? අම්මටයි තාත්තටයි. එහෙම නෙමෙයිද? දරුවෝ උඩට යන්න තනි වෙන්නේ කවුද? අම්මයි තාත්තයි. අපි අර පොඩි හාමුදුරුවන්ගේ තාත්තගේ මල ගෙදර යනකොට පින්නතුනේ දැන් සේරම ඇවිල්ලා ඉස්සරහ කණුවේ බල්ලෙක් බැඳලා හිටියා. මම ඇහුවා කාගේද? එතකොටම දුව කියාගෙන ආවා හාමුදුරුවනේ නෑ මේ බල්ලත් අරගෙන ආව දැන් දාලා එන්න බැරි හින්දා කියලා. මල ගෙදරට බල්ලොත් අරගෙන ආවේ. ළඟ ඉන්න එන්න විදියක් නෑ මහත්තයා එන්නේ පහට කියලා කිව්වා. ඔව් අහන්න වෙයි ඉස්සරහට මතක තියාගන්න. දරුවොත් එක්ක තමයි සුචරිතේ හැසිරෙන්න ඕනේ. අපි කරපුවා කියපුවා තමයි අපිට හම්බෙන්නේ. ජීවිතේ කවදාවත් අම්මගේ තාත්තගේ හිතනම් රිද්දන්න එපා. නොරිද්ද ඉන්න මොකද කරන්න ඕන? පින්නතුනේ ගෙදර දරුවෝයි බිරිඳයි ස්වාමියායි බොහොම ගුණ යහපත්කම් නැතුව හැදෙන්න හැසිරෙන්න ඕනේ. එක දරුවෙක්වත් අහලා තියෙනවද අම්මලාගෙන් තාත්තලාගෙන් දරුවෝ කවදාවත් දෙමව්පියන්ගේ දුක දැකලා තියෙනවද? මගේ උපන්දිනේ කියලා කියන්නේ මගේ අම්මා මහා අප්‍රමාණ වේදනාවක් විඳපු දවසක් කියලා. ඒවත් දරුවෝ දැනගන්න ඕනේ. දරුවෝ දැනගන්න නම් කවුද දැනගන්න ඕනේ? අම්මයි තාත්තයි දැනගන්න ඕනේ. ආර්ය සමාජ විද්‍යාවේ කියනව නේද?
මම මේක ගැන හොඳ බණක් කිව්වා අද උදේ. ජාතික රූපවාහිනියේ. ඔය ආර්ය සහ පරිසරය හරි බලපානවනේ. අර මතකද සත්‍යගුබ්බ ජාතකේ. හොරු ගාවට වැටිච්ච ගිරව් මොකද කිව්වේ? වරෙව්නේ කපපියව් කොටපියව් කියලා කිව්වේ. තාපසාරාමයට වැටිච්ච ගිරව් මොකද කිව්වේ? එන්ඩ කණ්ඩ ඉඳගන්ට. දැන් පේනවද පරිසරය කියන එක හරි වටිනවා කියලා. එහෙනම් අපි දරුවන්ට උරුම කරන්න ඕන එහෙම පරිසරයක්. විවාහය විවාහ ජීවිතය හරි තෘප්තිමත් වෙන්න ඕන දරුවොත් එක්ක. සමහර අම්මලා ඉන්නවා අපේ අම්මලාට තාත්තලාට බැනගන්න ගත්තට පස්සේ දරුවෝ ඉන්නවද කියන එක ගානක් නෑ. මේ පැතිවල නම් එහෙම නැතුව ඇති මං හිතන්නේ. මේ පැතිවල එහෙම බැනගන්නවද නැහැ. නෑ බොහෝ පැතිවල පවුල් ආරවුල් එකයි එහෙම කියන්නේ. දරුවෝ හිටියත් එකයි නැතත් එකයි. මම දැක්ක පින්නතුනේ ඔය මිනිස්සු කොහොමද එහෙම කරන්නේ? බිරිඳ දරුවා වඩාගෙන ඉන්නවා. අර තිරිසන් ගති තියෙන තාත්තා කියන මිනිස්සයා බිරිඳ තල්ලු දානවනේ. එහෙම නැද්ද? දරුවා බඩේ ඉන්නකොට මේ අම්මලා කොච්චර කුණුහර පහලද? අර මේ පැතිවල එහෙම නැතුව ඇති මං හිතන්නේ. නෑ බොහෝ පැතිවල එහෙමයි. බලන්න ආරේ සහ පරිසරයේ තියෙන බලපෑම. එහෙම දරුවෝ හදන්න බැරි නම් නොකර ඉන්න ඕනේ. ඒව හරි බෝසත් දරුවෝ හදාගන්න එපා. දරුවා කුස පිළිසිඳ ගත්ත තැන ඉඳන් අපේ ගෙවල් වල අම්මලා කොච්චර අඬනවදනේ. අම්මලා කොච්චර කම්පා වෙනවද? අම්මලා කොච්චර පසුතැවෙනවද? මට හම්බෙනවා බඩදරු අම්මලාට එහෙම බණ කියන්න. ඒ කට්ටිය කියනවා හාමුදුරුවනේ අර බඩට දරුවා ආවට පස්සේවත් ස්වාමියා ඒ විදිහට ඉන්න බෑනේ. මොන දුකක් විඳිනවද? ඊට පස්සේ අම්මලා දැනගන්න ඕන මේ දරුවෝ ඉස්සරහ තියාගෙන අම්මා බනිනවා තාත්තගේ පැත්තේ කට්ටියට. කාටද? අර නැන්දම්මට ඒ නෑනලාට බෑන්ලාට බයින. කොහොමද බනින්නේ? ඔවුන් එහෙමයි මේකි මෙහෙමයි ඒකි එහෙමයි කියලා බයිනවා. තාත්තා බනිනවා අම්මගේ පැත්තේ කට්ටියට. මේ අම්මලා හැම බැලලා නැතුව ඇති. ඔය ඕක බලපාන්නේ කාටද? ඉතින් කොහොමද යහපත් දරුවෝ හදන්නේ? ආරේ සහ පරිසරය හරියට බලපානවා. ඔය පේතවත්වයේ සඳහන් වෙනවා එක ප්‍රේතියක් අප්‍රමාණ විදිහට දුක් විඳිනවා. අම්මලා කැමති නෑ නේද ඔය තාත්තලාගේ පැත්තට දෙනවට. අම්මලා හරි කැමති අම්මලාගේ පැත්තටම කඹරනවා. අම්මගේ අයියට අම්මගේ තාත්තට අම්මගේ පවුලට දෙනවන. අර පැත්තට දෙනවට කැමති නෑ. එහෙම දෙන එකක් දිහා බලාගෙන ඉඳලා ඒකට ද්වේෂය වෛරය පතුරවලා ප්‍රේතියක් වෙලා ඉපදුනේ. කවුරුවත් දෙනේවට හූල්ලන්න එහෙම යන්නේ. කොහොමත් ඔය අම්මලා හැමෝම නෙමෙයි. අර දෙන්න ගියපුවාම ඔච්චර මොකටද කියලා අහනවා. මතක තියාගන්න. ගෙදර ඉන්නකොට පින්නතුනේ දරුවන්ට ඇහෙන්න කුණුහරුපයක්වත් කියන්න එපා. ඔය ටික කොහොම හදාගමු. දැන් බණ පටන් අරන් බයයි. බණ කියන්න හම්බුනේ නැහැ. කවදා හරි හොඳ හාමුදුරු කෙනෙක් ගෙනල්ලා හොඳ බණක් අහන්න. එතකන් ඔය මං කියපු විදිහට ඉන්න. එහෙම නැතුව නම් බණ අහලා වැඩක් නැහැ. වැඩක් තියනවා. සමහරු කියනවා අපේ ගෙදර හාමුදුරුවනේ එළි වෙනකම් පිරිත්ලු. කවුද? රේඩිය. අපි අහන පිරිත්.
නිදි මරන්න පිරිත් අහනවද? පිරිත් දාලා බුදි. සමහරු කියනවා දවසම බෞද්ධයක දාලාලු තියෙන්නේ. ඔය අහපු පණ ගොඩවල් හැටියට මෙලහට ඔහොමනම් වෙන්න හේතුවක් නැහැ. මේ බණ මඩුවේ කියලා තියෙන බණවල හැටියට මේ වයසක අම්මලා ටික නොහිටින්න මෙතන 15ක්වත් නැහැ. හැබැයි අහලා බලනකොට මේ පන්සලේ දායකයෝ ඇති බර කාලයක් ඉඳන්නේ. මාස්පතා දන් දෙනවා ඇති. දායකයෝ තිරිසන් වගේ හැදිලා හාඳුරන්ට දන් දුන්නට වඩා තියෙනවා. ඔය පාංශකූල කරගන්න උමනාවට දායකකම් කරන්න එපා. පාංශකූල පිරිමහ ගන්න දායක සභාවට බැඳෙන්න ඕනද? එහෙම තේරුමක් නැහැ. මේක අවබෝධ කරගන්න. කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවයේ තුල පින්නතුනේ හොඳ සත්පුරුෂෝ විදිහට ඉන්න. හෙට ඉඳන් දැන් මෙහෙ දාන්නේ තියෙන්නේ කොච්චර කාලයකට සැරයක්ද? හැම මාසෙම දාන්නේ තියනවද? මාස්පතා දාන්නේ කියනවද? මාස දෙකකට සැරයක්. ඒ කියන්නේ අවුරුද්දකට 6 පාරයි දාන්නේ තියෙන්නේ නේ. කවුද උයාගෙන එන්නේ? එනවද දරුවෝයි බිරිඳයි ස්වාමියයි සේරම? මේ එනවද නායකහන්නේ? බිරිඳ දරුවෝ ස්වාමියා සේරම එනවද? මේ නායකහරුන්ගෙන් ඇහුවොත් මේ ප්‍රතාපවත් පැවිදි ජීවිතේ අතේ ඇඟිලි ගන්නටවත් නැතුව ඇති. අවුරුද්දකට 6 පාරයිනේ. මාස දෙකකට සැරයක් තියෙන දානේ. අම්මයි තාත්තයි දරුවෝ යන්න. එනකොට දරුවන්ට කියන්න පුතේ සෙරෙප්පු දෙක ගලවපන් ගේට්ටුව ගාමි. ඔව් උගන්නලා ඇත්තේ මං හිතන්නේ මේ වෙනකොට. ඒක තමයි අරුන් බයිසිකල් ස්තෝප්පෙන් නවත්තන්නේ. බාට ගලවන්නේ ලැබුම්ගේ උළුවස්ස ගාවි. මෙහෙ නැද්ද වෙදිහම. තෙරුවන් වැඩ ඉන්න භූමියට එන හැටි. මෙහෙම නෙමෙයි. තේ පන්සලට බාට දාගෙන එනවද නැද්ද කියන එක නෙමෙයි කතන්දරේ. සංසාරේ කවදනම් ආයේ තෙරුවන් වැඩ ඉන්න භූමියේ පය තියන්නද පින්නතුනේ. ඒක දරුවන්ට කියලා දෙන්න. පුතේ මේ යන්නේ තෙරුවන් වැඩ ඉන්න තැනකට. හාඳුරෝ ගාව ගන්න එපා මෙවට. මේ ඒක දරුවන්ට කියලා දෙන්න. සංසාරේ අපිට ආයේ තෙරුවන් ඉන්න තැනට යන්න හම්බෙන්නේ නැති වෙයි. හාමුදුරුවන්ට ආපු ගමන් දන ගහලා වඳින්න. සමහරක් කොල්ල බයිසිකල් ලැබිලා හෝන් ගහනවා ආවා කියන්න. තියෙන හැඟීම ඉස්සර අපේ අම්මලා එහෙමද? ඒක හැදෙන්න ඕනේ. දරුවන්ට ධර්මය අවබෝධ වෙන්න ඕනේ. දරුවන්ට පොඩි කාලේ ඉඳන් තේරෙන්න ඕනේ මේකේ වටිනාකම. එතකොට පව් කරන්නේ. දානේ ටික දරුවොත් එක්ක ගෙනල්ලා දරුවොත් එක්කම බෝමලුව අමදින්න පිං සිද්ධ වෙන්නේ නැද්ද? බැරිකමද නොකරනකමද? නොකරනකමනේ. චෛත්‍ය මලු අමදින්න දානේ ටික දීලා වැඳලා යන්න. ඕවා වෙන්න ඕන දේවල් අපේ. මොකද දැන් ওই පැයක් ඕකට ගත කරන්න බැරි කෝටි ගාණක් පාඩු වෙනවද ওই පැයට? දැන් කොයි මෙච්චර කාලයක් වෙලාවක් නැහැ කියලා වෙල් වලට බත් අදිනවා වගේ සමහරු දන් අරන් යනව නේද? අරන් ගියා තොක් ගාලා තිබ්බා බහු ගියා. එහෙම දන් අදින්න එපා. හාඳුරලා කණ්ඩ බොන්න නැතුව මහන්නා නෙමෙයිනේ එහෙම දන් දෙන්න. ඔයත් පින් දහම් කරගන්න ඕනේ. දරුවෝ ටික හදා ගන්න ඕනේ. එහෙමයි කියලා හාඳුරලත් එක්ක වෛර බඳින්න එපා. හාඳුරලයි සිල් හොයන්න යන්න එපා. අපේ නායකහරුනේ සමහර මිනිස්සු ඉන්නවා මිනිස්සුන්ට රකින්න බැරි සිල් හාඳුරලා ලව්ව රැක ගන්නවා. බුදුහාමුදුරුවෝ ගන්නොන මුඩකෝ මහනොන පත්ත චීවර දාරකෝ මහනෝ. තට්ටේ බෑවට පාත්‍රා සිවුරු දරුවට හාඳුරලා වෙන්නේ නැහැ. මේ නායකහරුලා මේ කරන කැපකිරීම. මෙතුවක් කල් මේ ජීවිතේ වයෝ වෘද්ධ වෙනකම් කැඹුරුවනම් කැඹුරුවේ පන්සලටද තමන්ගේ ගෙදරටද හදන තරමක් ශාසනය වෙනුවෙන් දායකයෝ වෙනුවෙන් ඒ හින්දා ගමේ පන්සලත් එක්ක ඉන්න. දාන්නේ ටික ගේනකොට දෙනකොට දරුවන්ට මතක් කරන්න පුතේ අහවලාටත් බත් පාර්සලයක් දෙමු කාටද?
නැද්ද මේ ගංගෙවල් වල රහට කණ්ඩ හම්බෙන්නේ නැති මිනිස්සු? බැරි වෙයිද අර දානේ උයන දවසටම බත් එකක් වෙනම බැඳ ගන්න? අපි ඔහොම දරුවෝ හදා ගන්න ඕනේ. බල්ලෙක් පූසෙක් දැක්කහම උණු වෙන හදවතක් තියෙන දරුවෙක් ඉන්න ඕනේ. සර්පෙක් සතෙක් දැක්කහම මරන්න එපා යවන්න කියන දරුවෙක් ඉන්න ඕනේ. එතකොට තමයි ඒ ළමයි ලොකු වුණාම අනෙකගේ දුක වේදනාව කඳුල බඩගින්න අඳුරගන්නේ. ඊළඟ එක ඉඩකඩම් වලට මරා ගන්න එපා. මේ පැතිවල එහෙම නැතු ඇති මං හිතන්නේ. දෙමව්පියන්ගේ දේවල් වලට ඒ මරා ගන්නකොට මොකද්ද කියන්නේ නිදහසට කාරණේ? ඔය කියනව නේද හාමුදුරනේ අපිටත් ළමයි ඉන්නවා උන්ටත් ඕන කියලා. එහෙමනේ කියන්නේ. එතකොට මතක් කරගන්න ඕනේ අපේ දරුවොත් කසාද මදිනවා කියලා. ඊට පස්සේ අපේ දරුවෝ මොකද කරන්නේ? අපේ දරුවන්ටත් ඕන කියලා අපේ ඌව බෙදා ගන්න පොර කනවා මගේ දරුවෝ ටික බෙදෙනවා කියන එක මතක් කරන්න. ඒක දන්නේ නැත්නම් මේ වයසක අම්මලාගෙන් තාත්තලාගෙන් අහන්න. දලා දන්නවා හොඳට. ඒ දැන් මෙලහටම ළමයි පොකරේ අල්ලන වෙදිනේ නේද බෙදා ගන්න. ඒ ළමයිගේ අඩු වැඩිය කියන එක පොඩි කාලේ ඉඳන් මතක තියාගන්න. සමහර තාත්තලාගේ පුදුම විදිහේ කැතකම් තියෙන දරුවන්ට වෙනස්කම් කරනවනේ. අහවලාට වෙන විදියකට මෙයාට වෙන විදියකට. ඒ කරලා අපි ගාවට ඇවිල්ලා කියනවා හාමුදුරුවනේ ආදරේ ඒ වුණාට පෙන්නලා බෑ කියලා. පෙන්නන්න බැරි ආදරෙන් වැඩක් තියෙනවා. මැරිලා ගියොත් එහෙනම් මොකටද පෙන්නන්නේ? එහෙනම් බිරිඳට දරුවන්ට ආදරේ පෙන්නන්න. ආදරේ දෙන්න. දැන් මට කියමු බලන්න ඔය ගෙදර ඔය ටික හදා ගන්න නැතුව දකින්න ගන්න සීලයක් කියමු බලන්න. හදවතේ බුරබුරා නැගෙන ක්‍රෝධය ඇති වෙන්නේ පාරට ආපුවාමද ගෙදර ඉන්නකොටද? කවදාවත් පාරේ ඉන්නකොට කේන්ති ගිහින් තියනවද? ගෙට ගොඩ වෙන්න ඕනේ. දැන් ඔය කේන්තිය ද්වේෂය කියන එක බුදුහාමුදුරුවෝ උගන්වපු ප්‍රධාන අකුසල මූල තුනවල එකක් නේ. දැන් ද්වේෂය නැති කරගන්න ඕන කොහෙන්ද එහෙනම්? ඇති වෙන්නේ කොහෙන්ද? ද්වේෂය ඇති වෙන්නේ ගෙදරින් නම් රෙස්ටොරන්ට් එකකට ගිහිල්ලා බිව්වට හරියනවද? ඒක නැති කරන්න ඕනේ ගෙදරින්. කාමය ඇති වෙන්නේ කොහෙද? දැන් බාහිර වස්තුවක් පිළිබඳව කාමය ඇති වෙන්නේ කොහෙද? අපේ හිතේනේ ඇති වෙන්නේ නේ. එහෙනම් කාමය නැති කරන්න ඕන කොහෙන්ද? අපේ හිතෙන්මයි. තරහව ඇති වෙන්නේ ගෙදරින්. සමහර විට තරහව නැති කරගන්න වාහනේ බයිසිකලේ අරන් පොඩ්ඩක් එක්ක අල්ලපු ගෙදරට යනවා නැත්නම් යාළුවෙක් හම්බෙන්න යනවා නැත්නම් ටවුම දිහාට යනවා. දැන් පැහැදිලිද ගෙදර තමයි හදා ගන්න ඕන කියලා. අපේ වැඩිපුරම හිත රිද්දුවා නම් රිද්දුවේ ගෙදර මිනිස්සුද පිට මිනිස්සුද? ගෙදර මිනිස්සු. තමන්ගේ මිනිස්සුනේ. දුක හිතුණා නම් හිතුනේ පිට මිනිස්සු හින්දාද තමන්ගේ මිනිස්සු හින්දාද? එහෙනම් දැන් මේක හදා ගන්න ඕන කොහෙන්ද? ගෙදරින්. ගෙදරින් හදා ගන්න නම් පින්නතුනේ ඔය බුදුහාමුදුරුවෝ උගන්වනවා නේද අපිට අර නහි වේරේන වේරාණි සම්මන්ති දුදාචන අවේරේනච සම්මන්ති. ගෙවල් වල එකට එක කියන එක නවත්තන්න ඕනේ. මේ පැතිවලත් අර එකට එක කියනවද? සමහර තාත්තලා කියනව නේද කට තලනවා කට වහපිය කියලා. ඇයි? ආයෙත් අපේ අම්මලා ඒකටම හරියනවනේ. අර වෛරය ඇති වෙලා බැනගෙන යන මනුස්සයාට ගුටි කාලා රෙදි කෑලි අරන් ගෙදරේ යන කම්ම මොකද කරන්නේ? කට වහනවද? නැහැ. වෛරය නැති කරන්න පුළුවන් මෛත්‍රියෙන් වෙනතුනේ. දැන් ආහාරෙන් කුණු හරපෙන් බැනගෙන එනකොට මෙහෙන් කිව්වට වැඩක් නැහැ. සියලු සත්‍යෝ සූපත් වේවා නිදුක් වේවා කියලා බිරිඳ මෛත්‍රී කරනවට වැඩක් තියනවද? එව්ව මේ හිටි අඩිය කරන්න පුළුවන් එව්ව නෙමෙයි. කැත පුරුදු අපේ මොනවාද හිටි අඩිය කරනවනේ.
සම්මජ්ජාතියකට පන්සලකට එන්නේ නැහැ. පිරිතාල ලේවමනේ දානවා කියලා දැනගත්තා මෙහි ඇවිල්ලා බෝධි පූජා වලට පඳුරු ගැට ගන්නවා. මේ පැත්තේ නම් එහෙම නැතු ඇති. මේ ගිඩි ගහලා එනවා හාමුදුරුවනේ බෝධි පූජාවකට බාර වෙන්න ඇයි කියලා අහනකොට නෑ මහර පණ අදිනවා. එහෙම මේ සුවිච් ඔබනවා වගේ මේව කරන්න පුළුවන්. ධම්මෝ හවේ රක්කති ධම්මචාරේ. සනාතන බුදු වදන මොකද්ද? ධර්මයේ හැසිරෙන්න ඕනේ. ඉතින් හැසිරෙන්නේ නැතුව ධර්මයේ රකින්නේ නැහැ. gedara dora හොඳට පුරුදු වෙන්න. සබ්බ පාපස්සකරණං අහලා ඇතිනේ. සියලු පව් නොකළ යුතුය. කුසලස්ස උපසම්පදා. මොකක්ද උගන්වන්නේ? සියලු කුසල් උත්පාදනය කළ යුතුය. මතක තියාගන්න. ඔය gedara ජීවත් වෙනකොට පින්නත් නේ එකිනෙකාට බැන ගන්නකොට එක්කෙනෙක් බනිනකොට අනික් එක්කෙනා සද්ද නැතුව හිටියා මං සද්ද නැතුව ඉන්නවා දැන් හරියයි එහෙම හරියන්නේ මේකට මුල ඉඳන් තියෙන්න ඕන. අර අහලා තියෙනවද කිරිබොන කාලේ බත් කන්න එපා කියලා? බත් කන කාලේ බත් කන්න ඕන, කිරිබොන කාලේ කිරිබොන්න ඕන. පොඩි කාලේ ඉඳන් හැදෙන්න ඕන. අර මම මුලින් කියපු විදිහට අපේ තාත්තලා නැගිටිනකොට මං අම්මලාට පොඩි යෝජනාවක් කරන්න. තාත්තලා කරන්නේ නැති හින්දා හෙට ඉඳන් මේක කරන්න. තාත්තා නැගිටිනකොට තාත්තට බුදුහාමුදුරුවන්ට පූජා කරන්න වතුර වීදුරුවක් මේසෙ උඩින් තියලා තියන්න. ඔක බැරි වෙයිද කරගන්න හෙට ඉඳන්? කවුද ඔක කරන්න ඕනේ? අම්මලා කරන්න ඕනේ. ඇයි? මෙහෙම හරි ගියා පින්න. අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි කරලා බලන්න. පැන් එක තාත්තලාට පූජා කරන්න කියලා මේ සුඩින් තියලා තියන්න. පින් සිද්ධ වෙන්නේ නැද්ද? උදේ පාන්දර බුදුහාමුදුරුවන්ට පැන් පූජා. විනාඩියක් ඇයි එතකොටනේ. එච්චර වෙලා යන්න තියලා වැඳලා යන්න කියන්නේ. දවසක් දෙකක් කොහොම කරන්නකෝ. ඉස්සර අපේ ගංගෙවල් වල තිබ්බ මතකද? බත් එක උයපු ගමන් උඩින්ම කාටද? තාත්තට නෙමේ දරින්. මුදුන් බතෙන්ම කියලානේ. ඔව්ව තියනවද? අම්මලා දරුවන්ටවත් කන්න දෙන්නේ නැලුනේ. බලන්න තිබ්බ බැඳීම. ඒකන ඉස්සර අම්මා මැරිලා වැඩි කල් යන්න කලින් තාත්තා මැරෙනවනේ. ඇයි? එච්චර බැඳීමක් තියෙනවා. ඔය තාත්තා බිම ඉන්නකොට අම්මලා ඉස්සර උඩ ඉන්නේ. හරි ගෞරවයක් තිබ්බා. පුදුම විදිහේ තාත්තා කනකන් අම්මලා පැත්තකට වෙලා ඉන්නවලු. එහෙම තියෙන්න ඕන නැද්ද? එහෙම තියෙන්න ඕන. ඔවා තියනවද අද ගෙවල් වල? දැන් මොකක්ද මේ උගන්වන්නේ? අපි දැනගන්න ඕන අපෙන් කරන්න ඕන කරන යුතුයකම මොකක්ද කියන එක. අපි දැනගන්න ඕන අපේ භූමිකාව මොකක්ද කියන එක. බිරිඳගේ භූමිකාව කරන්න. ස්වාමියාගේ භූමිකාව කරන්න. දරුවෝ ඒව දිහා බලාගෙන තමයි හැදෙන්නේ. ඒ නිසා අකම්පිතව ජීවත් වෙන්න. ගෙදර පවුලේ ඉන්නකොට බුදුහාමුදුරුවෝ ගන්නව නේද? පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අසෝකං විරජංකේම. මංගල කාරණාවල උගන්වන ඉන්ද්‍රකීලයක් වගේ ඉන්න මොනාටද? මේ ලෝකේ හැම එකක්ම වෙනස් වෙනවා. නින්දාව එන්නේ ප්‍රශංසා කරන මිනිස්සුන්ගේ. අපිට හොඳක් නොකියපු මිනිස්සෙක් කවදාවත් බනින්න නැතුව ඉඳලා තියෙනවා. බනින්නේ කවදා හරි හොඳ කියපු කෙනෙක්. ඒක දැනගෙන ජීවත් වෙන්න. ජීවිතේ හැමදාම සැප තියෙන්නේ නැහැ. දුකටපත් වෙන්නේ නැද්ද? දුකටපත් වෙනවා. හැමදාම කීර්තිය තියෙන්නේ නැහැ. නින්දාව එනවා. හැමදාම ලාභේ තියෙන්නේ නැහැ. මට අලාභේ එනවා කියලා දැනගෙන ජීවත් වෙන්න.
දරුවෝ කියන්නේ සම්පතක්නේ බුදුහාමුදුරුවෝ උගන්වනවානේ පුත්තාවත්තු මනුස්සා. දරුවෝ කියන්නේ හොඳ ලාභයක්. ඒ තුලින් කවදා හරි අලාභයක් වෙන්නේ නැද්ද? ඒ තුලින් කවදා හරි දුකක් ඇති වෙන්නේ නැද්ද? ඔය වයසක අම්මලාගෙන් තාත්තලාගෙන් අහන්නකෝ. කවදා හරි දරුවෝ හින්දා ගැන හිතලා අපි දුක් විඳිනවා. ඒ නිසා පින්නතුනේ අටලෝ දහම ගැන කම්පා වෙන්නේ නැතුව ජීවත් වෙන්න. වෛර කරන, බනින, අඩුපාඩු කියන මිනිස්සු දිහා හැම කෙනෙකුටම උත්තර දෙන්න ගියොත් මොකද වෙන්නේ? මේ ලෝකේ හැම කෙනෙකුටම උත්තර දෙන්න ගියොත් මොකද වෙන්නේ? දැන් ඔය දැකලා තියෙනව නේද මගේ බණවල කෑලි කෑලි හරියට හැම තැනම ඔෂයා වෙනවා. පහුගිය දවස්වල මම බණකට යනකොට මට පැය දෙක තුනක් බණ කියන්න කිව්වා. මං අසනීපෙන් හිටපු නිසා මම කියනවා මම අද අසනීපෙන් ඉන්නේ කියලා. දැන් මේ මාස ගානකට කලින් කියපු එක. අද මගෙන් කට්ටිය අහනවා හාමුදුරනේ අසනීපද කියලා කෝල් එනවා. බලනකොට ඒ වීඩියෝ කෑල්ලත් කපලා දාලා වීඩියෝ එකක් හදලා මේ ලක්ෂ ගාණක් බලලා මගේ බණවල নমස්කාරය විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. කපා දානවා. පොඩි කෑලිනේ තප්පර 30 විනාඩි. ඔව්ව අල්ලගෙන ඔට්ටු වෙනවා. සම්පූර්ණ බණ අහලා නෙමෙයි. දැන් අර අපි කිව්වේ බුදුහාමුදුරු යශෝදරාගේ කුටියට වැඩිය කියලා. ඕක විතරයි ඕම් දාන්නේ. එතකොට මොකද්ද කියන්නේ? ආයිතින් පද හදන්න අපේ අම්මලා තාත්තලා තර සම්පූර්ණ දේශනාව අහපු ඔය ඇත්තු දන්නවනේ. අර කියන්නේ මං කියනවා බුදුහාමුදුරුවෝ කුටියට වැඩිය යශෝදර ඇඬුවා. ඔච්චරයි යන්නේ. එතකොට මිනිස්සු කියනවා මේ හාමුදුරුවෝ මොනවාද මේ කියන බණ කියලා. අහලාද? නැහැ. අපේ අම්මලා ගෙදර රේඩියෝ එක දාගෙන බණ ඇහුවා වාගේ. ඇහෙන ටික විතරයි. ඒ නිසා මතක තියාගන්න ධර්මය හරි විදියට හරි තැනින් තේරුම් ගන්න. මගේ හදවතින්ම මම ප්‍රාර්ථනා කරනවා මේ අම්මලාට තාත්තලාට තෘප්තිමත් විවාහ ජීවිතයක් ගත කරන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ලැබේවා. සාදු සාදු සාදු.